ආයි ගස් එනදගේ විශ්වල් යුතුට සාදරයෙන් පිළිගන්නේ. මගේ මාළුන්ට කන්න දෙන්න. ඉතින් යාළුවනේ පේනවා ඇති අද කන්න දෙන්නේ තිලාපි මාළු. ආයි ගස් එනදගේ විශ්වල් යුතුට සාදරයෙන් පිළිගන්න. ඔන්න අද කරන්න යන්නේ මගේ මාළුන්ට කන්න දෙන්න. නැත්නම් බයිචෙක් කෙනාට කන්න දෙන්න යන්නේ. අපි වීඩියෝ එකට යමු වැඩි කතා නැහැ. ඉතින් යාළුවනේ පේනවා ඇති අද කන්න දෙන්නේ තිලාපි මාළු. ටෙස්ට් පිට ගිහින් ගෙනාවා දැන් ගිහින් ගෙනාවා මම ගම. පේනවා ඇති හොඳට ඉන්න. දැන් කිව්වා වෙ මාළු මේ පැත්ත හොයාගන්න හුඟක් අමාරුයි. සාලියෝ තමයි ඉන්නේ ඉතින්. මේ අපි ගිහින් දෙමු. ඔය අපේ යාළුවා ඔය ඉන්නේ. පේනවා ඇති ඇත්තම කිව්වොත් ලයිට් එක දැම්ම ගමන් නිකන් අමුතු වෙලා බය වෙලා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා ටිකක් බය වෙලා අපි මෙයාට කන්න දෙමු. මං ඉරට්ටකට කරලා තමයි කන්න දෙන්නේ. මොකෝ කිව්වොත් එයාට හොයාගන්න අමාරුයි පොඩ්ඩක්. එහෙනම් කන්න දෙමු. එයාට සාලේ මම ෆීඩින් කරන්නේ නැහැ. මොකෝ කිව්වොත් පොඩි මාළුවෙක්ට උනත් සාලේ දෙන්න පුළුවන්. ඒත් වැව් මාළු ඔන්න දැන් ගයිස් දැක්කා නැති සාලෙම දෙන්න හොඳ නෑ මට කියන්න අමාරුයි. මං විතරයි මේක කරන්නේ ඒක නිසා. අන්න දැක්කා යාළුවනේ පේන්නේ නැහැ. දකින්න අන්න ගහිනවා. පේන ඇති. එයා දැන් ගැහුව එක කෑල්ලකට. මම මෙයාට දවසට දෙපාරක් වගේ කන්න දෙනවා. පේන ඇති උදේටයි. කෑවා. මෙයා මේ පැත්තට එන්නේ නැහැ. අර පේන ඇති තාමත් අපාපේ ඉන්න. කෑල්ල ලොකු වැඩිද මන්ද. ඩබ්බයි. කෑල්ල ලොකු වැඩි වුණා වගේ. පේන්නේ නැහැ මෙයා. එන්නෙම නැහැ මේ වගේ පැත්තට. මෙයා අඳුරු තැන් වලින් යන නිසා ඔතෙන්ට වෙලා කියන්න ඕනේ ගයිස් මේකට සෑඩ් එකක් දාගන්න ඕන. අනික් කෑල්ලටත් ගහයිද කියලා අපි බලමු. ඔන්න ඉරට්ට දැම්මා. අන්න පේනේද කෑල්ල කරලා තියෙන්නේ. දැන් සුවදාව නම් මෙයා එන ඔක්කොටම ගහන්න. දැන් දන්න යාට කෑම දෙනවා කියලා තාම ඇවිල්ලා නැහැ. සර්පයා වගේ ඇදිලා එයිද චවුට්ටි. තාම නම් ආවේ නැහැ. අන්න හැරෙනවා. මෙයා බොහොම අමාරුවෙන් අපි කෑම වලට හුරු කරගත්තේ. එද්දිත් ඉරට්ට වගේ හිටියේ. ඒව දීලා තමයි හුරු කරගත්තේ. දැන් නම් ඉතින් වැව් මාළු කනවා. ඔයගොල්ලෝ නම් සාලිය දෙන්න එපා. ඇත්තම කිව්වොත් මම නම් දෙන්නෙම නැහැ. වැව් මාළුට මම දෙන්නේ. හැබැයි ඉතින් අපේ පැත්ත හොයන්නත් අමාරුයි. ඉන්නකෝ. කියන්න ඕනේ දැන් කලර්ස් එහෙම ගිහිල්ලා. මුලින්ම ඩාර්ක් කලර් එකක් තිබ්බේ. මොකද කිව්ව ලයිට් එක දැම්ම. මං වෙනදාට ෆීඩ් කරන්නේ නැහැ වැඩි. ඔන්න එනවා. මේ ලයිට් එක දාලා හිටපු ගමන් නම් දානවා. සිජන් එක ගන්න ගියා. මමත් ඔය සිජන් ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ. එයාට ප්‍රෙෂර් එක දෙන්නත් බෑනේ වැඩි. නිසා පොඩ්ඩක් ගණන් ගන්න එපා. අහල පහල පොඩ්ඩක් සද්ද වැඩි. උඩ ටැංකියෙත් සද්ද වැඩි. මම මේ තූප් පිටුවෙන් ඉඳින්නේ මොකෝ කිව්වොත් මේ කාට කෑම හොයාගන්න බෑ. අන්න එනවා. මම දැක්ක දැන් එනවා. දැන් සුවඳ ඇවිල්ලා තියෙන මං කිව්වා. ළඟටම ආවා. මොයි කැමරාවට බයිද කොහෙද? මම මෙයාට කැමරාව පුරුදු කරලා නැහැ. ඒකයි යවුල. ඔන්න දැක්ක. ගහයි. ඕකට ගහනවා. මෙයාට හැබැයි ලොකු කෑලි දෙන්නේ. ඒකයි යවුල. අන්න. පේනවා තියෙන්නේ කොහොමද කියලා. අදට ඔච්චරයි දෙන්නේ. මොකෝ කිව්වොත් වැඩි දෙන්නත් බෑනේ මෙයා. දැන් නම් ගියා. ඕවර් ෆීඩ් කරගන්නත් බෑනේ ඉතින් මාළු. ඔහෙම කියන. තේලෙ විතරයි දෙන්නේ. දැන් නම් ඉතින් ඔතෙන්ටම වෙලා ඉන්නවා. මම ලේසියෙන් එළියට නම් එන්නේ නැහැ. රැයට තමයි ඉන්නේ. ලයිට් මේව කරන්නේ. ඔයගොල්ලන්ට කියන්න ඕන කන්න දෙtti ලයිට් නැතුව කන්න. ඒක හොඳයි. මම මේ වීඩියෝ එක නිසා තමයි දෙන්නේ. නැත්නම් මාත් දෙන්නේ. මං ඉඳලා හිටලා දෙනවා. මොකද කිව්වොත් මේ පැලේට ලයිට් දෙන්න. හැබැයි කන්න දෙtti දෙන්නේ නැහැ. කොහොමද එයා අමාරු කන්න දෙtti. මේගොල්ලෝ අඳුරේ ඉන්න මාළු. තව කියන්න ඕන මේ පැලයක් දාලා තියෙනවා මේක. පැටල පැලයක් දාලා තියෙන්නේ ගලක
කෙටල පැලයක් තමා මේක පේන ඇති ගලක ගැට ගහලා මම මේක එකතු කරනවා මේ අනුපියාස් පැල ටිකක් අපි ඒකටත් එකතු කරලා ඉන්න සෑඩ්ඩයක් එහෙම දාලා අයිඩියාස් ටිකක් තියෙනවා ඔන්න දැන් එනවා තව නම් දෙන්න බෑ දැනටමත් බඩේ තව පොඩි ගැලක් අපි දාමුනේ කාන්ත දැන් කොහමද සුවඳ ආපුවාම මෙයා ඔක්කොටම මගේ ගහනවා එහෙම කියලා බෑ මෙයාට එපා වෙන්නේ කොච්චර දුන්නත් ඕනේ පේන්නේ නෑ එච්චර ලොකුත් නෑ නේ ඒකයි යවුල පරිස්සමට හදන්න ඕනේ අද මම විතර වීඩියෝ කරන්නේ එන්න පොඩ්ඩක් අමාරුයි මම මේ කෝට් අල්ලගෙන පට්ට අමාරු යන්න දැන් වැටුණා ඒක උඩට බහින්නේ නෑ උඩට ඉරයි තියෙනවා මාළු ගෑල්ලන්න තමයි ඒක යට වහින්නේ අන්න මෙයාට පැලට් එක දෙන්න ඕනේ මීට පැලට් එක හොයාගෙන දෙමු අපි පැලට් එක අන්න දැක්කා පේන ඇති දැනුත් මේකට දැන් නම් ඇවිල්ලා පොඩ්ඩක් බය නෑ සුවදින් ඒගොල්ලෝ ගහන්නේ මං හිතන්නේ එන මේක දැක්කේ නැද්ද ඔයගොල්ලෝ මේක ගමන් ඕකත් කනවා කොහොමද කෑලි උඟක් කනවා හොයාගන්න බෑ මෙයාට හොයාගන්න කියනවා තව දෙයක් තමයි මේ පින් එක දැන් වැවිලා මෙයාගේ පින් එක කඩාගෙන හිටියේ දැන් ඒක වැවිලා එහා පැත්ත අයියෝ ඒක පේන්නේ නැහැ ආමෙදි මේ ලාවට පේන ඇති ඒ පින් එක අනිත් පින් එකයි මේ වෙලා ඒ කියන්නේ අර කලින් හිටියන් උංගම් මාළුවේගේ නිසා ඒගොල්ලෝ කන්න ඇති මෙයාගේ මේ වරල ඒ නිසා තමා දැන් එනවා මෙයා කන්න දෙද්දි විතරයි පොඩ්ඩක් ඔය ඇක්ටිව් එකේ ඉන්නේ අද නම් ඉච්චර ඇක්ටිව් නෑ වෙනදාට හැම තැනම පීනලා කන්න දෙනවා කියලා දැනගත්ත ගමන් දන්නවනේ තව කියන්න ඕනේ මේක සමහර අයට අප්පිරියත් ඇති ඒක ඉතින් කරන්න බෑ හැබැයි මට නම් නියමයි දෙක යෝ කන්නකෝ කිද මන්ද ඉතින් ඇති වුණා කියලා මෙයා නවත්තන්නේ නන්නේ පේනටි පැටර්න්ස් එහෙම හොඳටම තියෙනවා මාළුවේ දැනටම කෑලි දෙකකට වගේ තමයි ගැහුවේ ඔයගොල්ලන්නේ මට මම ඩේලි මේ වතුර අස් කරනවා සාමාන්‍ය වරල වවා ගන්න නිසා 120 අස් කරනවා මගේ තව මාළු ටිකක් ඉන්නවා කන්න දෙන්න ඕනේ ඒගොල්ලන්ට ඒගොල්ලොත් බඩගිනි වෙලා ඉන්නේ මෙයාට කන්න දෙනවා කියලා ඒගොල්ලන්ට නොදා ඉන්නේ එහෙනම් අයියා මෙයා මේ කෑලකක් දෙලිවත් එයිද අදට මම යනවා දැන්ම සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා තියන්න එනවා වීඩියෝ ඉවර කරන්න දෙන්නේ නැහැ ඉතින් මම අදට යනවා මට ඔච්චරයි කියන්න වෙන්නේ